මැත්ස්ලත් එච්චර තමයි. එහෙම සාම හරියට භාගයක්වත් ඉගෙන ගන්න නැහැ නේ. ඒතර එහෙනම් ලෝඩ් එකක් ඉස්සරහට එනවා. හරිද? ඔයාලගේ ප්‍රශ්න ඔයාලට විසඳ ගන්නත් ඕනේ. මගුල් වැඩ නොකරන දේවල් ඒව පෞද්ගලික දේවල්නේ. අඩුම තරම මං කියන්නේ වැඩ කරන උන්ටත් ඉස්සරහට එහෙන ටෆ් කාලයක් එනවා. හොඳට වැඩ කරන් යන්නේ උන්ටත් ටෆ් කාලයක් එනවා. ඒ නිසා මේ දැන් කරන වැඩ ටිකක් ඉවරයක් කරගන්න අවසාන කාලේදී ප්‍රෙෂර් වෙයි ඈ. මම කියලා තියෙන්නේ මේ කියනවා වරදින්නේ ජීවිතේට වරදින්නේ. මෙච්චර කාලෙක කීප වැරදිලත් නැහැ. වැරදෙන්නෙත් නැහැ. ඒ නිසා මේ ජනවාරි පෙබරවාරි වලින් පස්සේ ඔයාලගේ මාරම හිරවීමක් එයි. එතකොට වැඩ ලෝඩ් කරන් තියාගෙන ඉන්න මම එච්චර කියන්නේ. වැඩ ලෝඩ් කරන් තියන්න දැන් පුළුවන් තරම් මේ දෙසැම්බර් නොවැම්බර් ජනවාරි පෙබරවාරි කියන මාස 4 ඇතුළේ පුළුවන් තරම් ඉවරයක් කරගන්න. අඩුපාඩු ඔක්කොම හදාගෙන නීට් වෙන්න ඊට පස්සේ නිදහස යන්න නැත්තම් හිර වෙයි ඈ. හරි. රයිට්. දැන් අපි යන් මෙන්න මේ මොඩල් එක. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නම ටාගට් වලට